එකක් ගැව්වා දෙකක් තුනක් බාප්පා ඈ ගැව්වා තුනක් ගැව්වා දෙකයි අලුත්ව ගහන්නේ ගානේ අලුත්ව දන්නේ කො පුතාගෝ මේ ඇක්ටර්ගේ මේ ඒක ජානක එක්කනෝ දැන් අනිත් අපේ අපේ කොවන්ඩෝ පාජන් ඉතින් අපේ බලවත් නිරාලි ඈ ඒ වගේම අපේ බලවත් නිරාලි තුමෙක් ඉන්නවා මොන්ඩෝ ටිවෙච්චි මේ හැම කෙනාගේම මම ඒ වගේ මගේ සාංග්‍ය මාතෘ නෝන මාතෘ අවසානයේ මම කතාව පවත්වන්නේ මොකද මගේ උපන්දිනය සාර්ථකව කරගන්න මෙතුමාලා මට සාවෙ දුන්නා. ලොකු නෝත් මේ පිළිය තමයි මගේ පිළිය. මම කිසිම කෙනෙක් එක්ක මම ගමනක් යන්නේ නෙවෙයි කියලා. මගේ තුනේ. හරිද? ඒ කියන්නේ කොහොමද කියන ඉන්දියාවක් කියන ඌර වෛරක්කාරයෙක් කියන බය ගමන. අපි වාගේ දුප්පත් අදහස් තියෙන හොඳ ඉක්මීමක් ඇති හොඳ වැඩකට හොඳ තීක්ෂණ බුද්ධියක් තියෙන මාතෘකාවක් නෑ ගමන. මම ගාති. ඇත්තම ඔබ තෝරනවා කියලා මම වෙනි ගෑන්ද උදා. මගේ සල්ලි වලයක් නෑ. මගේ වාක්‍යය මම කිරි කපලා ජීවත් වෙන්නේ. ඒ මගේ නිවන ප්‍රේමලා මගේ රාගාමි මගේ තුනේ මගේ ලෑල්ලා මගේ තුනේ. ඒ කියන්නේ මගේ ඉන්නේ. මට හෙට මොන දේ වුණත් මෙතුමාලා ඉස්සාකාරයෙන් මට හන්දරේ ගන්න. ඉස්සාමතර බැලලා කියනවා මට නැතෝ මට මේ පෙන්ෂන් තිබුණා මරණා කරගෙන මම දරුවෙක්ගෙන් දවවන්නේ නැහැ. හතරක් හතරම දෙන්න. ඉතින් ඒ ඉඳලා අපි හැම මොහොතේම අපිට ගන්න මගේ ලෑල්ලා අයියයි මගේ තුනේ කවුරුත් නැහැ කියලා විවදනක් කරන්නේ. අපි ඉන්නවා. ඔබ තමුන් කරනවා කියලා මට දීපු භාගයතරේ ටික. ඉදිරියට එන ආත්මවල ගියාත්මවල ඔයාලා මෛත්‍රී කිව්වා. පෙර ආත්ම ඔබ සමුන්නාදලා මට ලැබියාගේ ප්‍රාර්ථනා කරනවා. අවසානයේ වචන දැක්කම මගේ ග්‍රාමයෙන් ඉල්ලලා මට මම ඔකට දෙන්න කියලා නේද? නෑ ඉවර ගන්නෑ. ඔය තාදෙන්න කියලා. Asal kamu benar gila. Baik gila kamu dapat අයියේ නෑ අයියේ මේ දුව ගන්නවා බලන්න මං අතින් මේ ඔෆ් වුණාද මං හලෝ පුතේ පුතේ අපි මෙහෙ ඉන්නේ මේ මගේ